අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ජපානයේ සිසුන් භාවිතා කරන විද්‍යාත්මකව තහවුරු කරපු අධ්‍යයන ක්‍රම දෙකක් ගැන. ඒ තමයි කයිදාන් සහ ඇක්ටිව් රීකෝල්. ඉගෙන ගන්න ඔයාලට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. කයිදාන් ක්‍රමය. මේ ක්‍රමයේදී වෙන්නේ විශාල කොටස් කුඩා පියවරවලට කැඩීම. අපි උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. පදාර්ථයේ ගුණ කියන පාඩම ගමු. මේකෙදී අපි මේ පාඩම අපිට ලේසි වෙන විදිහට පොඩි පියවරවල් වලට කඩාගමු. පළවෙනි කොටස විදිහට අපි මේකේ මූලික හැඳින්වීම ගමු. ඒ කියන්නේ අපාවට පරිසරයේ ඇති දේවල් පදාර්ථ හා ශක්ති විදිහට බෙදෙනවා. පදාර්ථයක් කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් ඇති දේවල්. ශක්ති කියන්නේ ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්න දේවල්. ඒ වගේම පදාර්ථ වලට උදාහරණ තමයි ඝන, ද්‍රව, වායු. ශක්ති වලට උදාහරණ තමයි ආලෝකය, තාපය, ධ්වනිය වගේ දේවල්. මේක තමයි ඔයාගේ පළවෙනි කොටස. මේ කොටස පාඩම් කරාට පස්සේ තමයි අපි අනිත් ඒවාට යන්නේ. මේක හොඳටම පාඩම් කරා කියලා ඔයාට දැනුණාම ඒකට හරියක් දාගන්න. එතකොට ඔයාට ඔයාගේ හිතට ජයග්‍රාහී හැඟීමක් එනවා. ඒ වගේම පාඩම් කරන්න ආස හිතෙනවා. දෙවැනි කොටස විදිහට අපි පදාර්ථයේ අසන්තත ස්වභාවය ගමු. ඒ කියන්නේ පදාර්ථයේ අසන්තත ස්වභාවය කියන්නේ පදාර්ථයක් අනිවාර්යෙන් හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර අවකාශයක් තියෙනවා කියන එක. එතකොට අපිට මේක හොඳට මතක තියාගන්න උදාහරණ ගන්න පුළුවන්. ඝනවලදී අපිට ගන්න පුළුවන් චෝක් කෑල්ලක් තීන්ත දාපු පීරිසියක තියලා ඒ චෝක් කෑල්ල දිගේ තීන්ත උඩට එන විදිහ බලලා අවබෝධයක් ගන්න පුළුවන් ඝන පදාර්ථයේ අසන්තත ස්වභාවය ගැන. ඒ වගේම ද්‍රවවල අසන්තත ස්වභාවය ගැන බලන අපේ ප්‍රසිද්ධම ක්‍රමය තමයි වතුරට අපි දානවා කොන්ඩිස් කැටයක්. එතකොට ඒ කොන්ඩිස් කැටේ පාට ඒ ද්‍රවවල විහිදෙන විදිය බලලා අපි තීරණය කරනවා ද්‍රවවල අසන්තත ස්වභාවය. ඒ වගේම වායුවල අසන්තත ස්වභාවය තීරණය කරන්න අපි ගන්නවා දුබුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව. මේකෙදී මිනුම් සරා දෙකක් හරි භාජන දෙකක් හරි අරගෙන එක භාජනයකට පුරවනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ අනිත් එක ඒක උඩින් තියලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව අනිත් භාජනයටත් විහිදිලා යන විදිය ගැන අවබෝධයක් ගත්තාම අපිට වායුවල අසන්තත ස්වභාවය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. තුන්වෙනි කොටස විදිහට මම ගත්තේ ඝන, ද්‍රව, වායු කියන පදාර්ථවල ලක්ෂණ. ඉතින් කලින් කොටස් දෙකම හොඳට පාඩම් කරාට පස්සේ තමයි අපි මේ කොටසට එන්නේ. ඊට පස්සේ අපි මේ කොටසත් හොඳින් පාඩම් කරලා හරි ලකුණක් දාගන්නවා. ඔන්න දැන් අපි කොටස් 3ක් හොඳට පාඩම් කරලා ඉවර කරලා තියෙන්නේ. මං හිතනවා කයිදාන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අදහසක් ඔයාලගේ ඔළුවට යන්න ඇති කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ ක්‍රමයට. ඇක්ටිව් රීකෝල්. මේකෙදි වෙන්නේ කියවීම වෙනුවට මොළයට වෙහෙසක් දීලා තොරතුරු එළියට ඇදලා ගන්න එක. අපි ඉස්සෙල්ලාම එදිනදා ජීවිතයේ උදාහරණයක් බලමු. හිතන්න ඔයාට අලුත් දුරකථන අංකයක් මතක තබා ගන්න වෙනවා. කවුරු හරි ඔයාට දුරකථන අංකය කියනකොට ඔයා ඒක කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ ඔයා ඒක දිහා නැවත නැවත බලනවා. හැබැයි ඔයාට ඒක මතක හිටින්නේ නැහැ. ඔයා නැවත නැවත බලන එක වෙනුවට ඒ කොලේ සාක්කුවට දාගෙන ඒ කොලේ තිබ්බ ඉලක්කම් ටික මතක් කරනවා. ඒ වගේ කීප වතාවක් මතක් කරාම ඔයාට ඒ නම්බර් එක හොඳට මතක හිටිනවා. ඒ කියන්නේ ඒ නම්බර් එක ඔයාගේ මොලේ හොඳින් තැම්පත් වෙනවා. මතකද අපි කලින් ක්‍රමයේදී උදාහරණයක් විදිහට ගත්ත පදාර්ථ පාඩම. ඉතින් මේ පදාර්ථ පාඩමේ එක් කොටස පාඩම් කරද්දී අපිට මේ ඇක්ටිව් රීකෝල් කියන ක්‍රමය භාවිතයට ගන්න පුළුවන්. හිතන්න ඒකේ පළවෙනි කොටස විදිහට ගත්ත පදාර්ථ කියන දේ හැදින්වීම. බලබලින් නැතුව ඔයා ඒ කොටස මතක් කරලා මතකයෙන් කියවීමක් හරි මතකයෙන් ලිවීමක් හරි කරොත් ඔයාට ඒ කොටස ඉක්මනට පාඩම් කරගන්න පුළුවන්.
ඉතිං ඇක්ටිව් රීකෝල් කියන මේ ක්‍රමයත් ඔයාගේ ඔළුවට හොඳට ගියා කියලා මං හිතනවා. ඔයාලා මේ ක්‍රම කලින් භාවිතා කරලා තියනවද? නැත්නම් මේ ක්‍රම පිළිබඳ මොනාහරි ප්‍රශ්නයක් ඔයාලට තියනවද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.